සෙනෙහසේ යුතුයකමේ සහන යාත්‍රාවේ දෙවනි අදියර පටන් ගත්තා. උන්නස්ගිරිය යනවා හෙට උදේට. අපේම සහෝදරයන්ගේ කුසගින්න නිවන්න හාල් පැකට් කරගෙන මං ඉන්නේ අපේ සහෝදරයෝ. සියලුම දෙනා ආර මහන්සියක් දරන යාළුවෝ ඔක්කොමලා අම්මට සිරිමෙන්න අන්න පුතේ. ඔය සෙවණගල ගමට ගිහිල්ලා අපිට උදව්වක් කරපුනේ ජීවිතේට අපි අතාරේ 12ට ආවේ. හරි හරි. මොකද කරන්නේ? අවශ්‍ය වැටෙනවා දැන්. පවුල එක්කනටයි දෙන්නේ. ඒ නිසා නමුත් මෙහෙමයි මේක මේ ගෙනාවේ මේ අපි කොල්ලෝ ටික ගෙවල් වල තිබිච්ච වී කෑල්ල කොටාගෙන ආවේ. මොකද අපේ වගාවල් වල අපි වෙනුවෙන් සමය දායකත්වයේ දීපු මිනිස්සු වෙනුවෙන් අපි ගෙනාවේ. හැබැයි එහෙමයි කියලා ඔයාලා තෝරලා දෙන එක අපිටත් සුසු නෑ. නමුත් දැන් මේක වෙලා තියෙන ප්‍රශ්නෙත් එක කරගන්න අමාරුයි. හරිද? ඉතින් මේක මේ කවුරුත් සම්මාදමේ ගිහිල්ලා කරපු වැඩක් නෙවෙයි. මේ අපි ගොයියෝ හැටියට අපි තීරණය කරා අපේ ගෙදර තියෙන පොල් ගහේ තියෙන පොල් ගෙඩිය කඩාගෙන ගෙදර තියෙන වී මල්ල කොටාගෙන අපි යමු අපේ උග්ගහක් කපන්න ආපු මිනිහට මේ වෙලාවේ අපි එයාගේ පැත්ත හිට ගන්න ඕනේ. එයාගේ දෑත ශක්තිමත් කරන්න ඕන කියලා. ඉතින් ඔයාලා හැමෝම අවතන් වෙලා ඒක අපි දන්නවා දුකෙන් ඉන්නේ හැමෝටම ගෙවල් දොරවල් අහිමි වෙලා අවතන් කඳවුරු වල. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේක මේ අපි කරන්න හැදුවේ අපේ මිනිස්සුන්ව ශක්තිමත් කරන්න. අපිට පුළුවන් විදිහක හැමෝටම දෙන්න උත්සාහ කරනවා. කාටවත් අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ.